දැන් ලිවිං ටුගෙදර් තියෙනවා ගෙදර නෙමෙයි අස්සවල් වල. ඔව් අපේ ලංකාවේ දැනට ලිවිං ටුගෙදර් තියෙනවා ගෙදරක නෙමෙයි අස්සවල් වල. ඊට පස්සේ ඉතින් මාස 3-4කින් විතර ගෙදරවල ප්‍රතිඵල එන්න පටන් ගත්තම උසාවි ගාන යනවා. උසාවි ගාන යනවා. ඊට පස්සේ බැරිම තැන ළමයා උස්සගෙන ඇවිල්ලා මාධ්‍යයට ඇවිල්ලා කියනවා. අරයාගේ මේක. මෙයාගේ මේක. එයා දැන් නම දෙන්න අකමැති. ඒ වුණාට මේ එයාගේ මන් DNA ටෙස්ට් එකකුත් කරන්න අධිකරණයෙන් දාලා තියෙන්නේ. ඔන්න ලිවිං ටුගෙදර් කරාම ප්‍රතිඵල. ඒ හින්දා සිංහල ජන සංස්කෘතියට අනුව ජීවත් වෙන්න. එතකොට ප්‍රශ්නේ ඉවරයි.